හෙලෝ සුබ දවසක් යාළුවනි ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න තවත් ලස්සන දවසක්. අද අගෝස්තු මාසේ 6 වෙනිදා. ඉතින් අද මට වැඩ ගොඩාක් තියෙන දවසක්. අද ඉස්කෝලේ රැස්වීමක් තියෙනවා. ඉතින් ඉස්සරලාම මම කරන්නේ බබාලට ගෙනියන්න කෑම ලෑස්ති කරන එක. ඔය ගුරු පාට කෑම පෙට්ටිය නම් අපේ ලොකුගේ. කොළ පාට කෑම පෙට්ටිය චූටියාගේ. චූටියා නම් ඉතින් එච්චරම බත් කන්න ආස ළමයෙක් නෙමෙයි. ඒ වුණාට මම එයාලට ඉස්කෝලේට කෑම එකක් හදලා අනිවාර්යෙන් යවනවා. මේ විදිහට එයාලගේ කෑමත් ලෑස්ති කරලා එයාලට බත් ටිකකුත් කවාගෙන මෙන්න මේ විදිහට එයාලා දෙන්නම පිටත් කරලා යවුවා. ඊට පස්සේ ඉතින් මම ඉස්සරලාම කරන්නේ නිදා ගන්න කාමරය ඇස් කරන එක. මොකද ඒ තැන ලස්සනට තිබ්බොත් පිළිවෙලට තිබ්බොත් මුළු දවසම ලස්සනට ඉන්න පුළුවන්. ඊට පස්සේ මම ගේ අස් කරලා අතු ගාලා ඉවරලා ඇඟපත සෝද ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හැමදාම ගෙදර වැඩ ටික ඉවර කරලා පුරුද්දක් විදිහට මම කරන්නේ ඇඟ හොද ගන්න එක. ඊට පස්සේ තමයි පහන තියන්නේ. ඉතින් වෙනදට නම් පහන තියන්නේ අපේ මහත්තයා. අද යා නෑ 6 එකක් ගිහිල්ලා ළඟ ගෙදර මාමා කෙනෙක් එක්කලා. ඉතින් යාළුවනේ එයා අද නෑනේ. ඒ හින්දා මම ඔන්න පහන තියන්න හදන්නේ. අපේ ගෙදර උදේටයි හවසටයි දෙකටම පහන තියෙනවා. උදේට බොහෝ වෙලාවට අපේ මහත්තයා තමයි පහන තියන්නේ. මොකද එයා බිස්නස් කරන කෙනෙක්නේ. එයාගේ වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා උදේ බුදු පහන තියලා තමයි එයාගේ වැඩ පටන් ගන්නෙ. හවසට නම් පහන තියන්නේ අපේ පුතාලා දෙන්න. එයාලගේ වැඩ ඉවර කරගෙන හවස 6 වෙනකොට එයාලා දෙන්න පහන පත්තු කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට මම පහන එහෙම තියලා මගේ ඉතුරු වැඩ ටික කරගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. එන්නකෝ යන්න ඊට කලින් ඔයාලට දෙයක් තියෙනවා පෙන්වන්න. ඔන්න ඔයාලා දකින්නේ අපේ පුතාලගේ පොත් මේසෙ. එයාලා දෙන්න පාඩම් කරන්නේ ඔතන තමයි. එයාලගේ පොත් මේසෙ කොහොමද ලස්සනයිද? පිළිවෙලයි නේද? ඉතින් යාළුවනේ දැන් මම ලෑස්ති වෙන්නේ ඉස්කෝලේට යන්න. අද ඉස්කෝලේ රැස්වීම තියෙනවා කියවනේ. ළමයිගේ ප්‍රගති වාර්තා දෙන්නේ මේ රැස්වීමෙන් තමයි. ඉතින් අපිට කොච්චර වැඩ තිබ්බත් අපි කොච්චර කාර්යබහුල වුණත් ළමයිගේ දේවල් වලටත් යන්න ඕනේ. ඔය ඉන්නේ පන්ති 2ක ළමයි. ඉතින් යාළුවනේ මං ගෙදර එනකොට නම් හවස් වුණා. ඉතින් ගොඩක් මහන්සි. සමපෝස් එකක් හදාගෙන තේ එකක් හදාගෙන බීවා. ඊට පස්සේ තමයි මම රෙදි ටික හොදලා වනාගත්තේ. මොකද උදේ යනකොට මට ඒක කරලා යන්න බැරි වුණා. ඔයාලට පේනවද? ඔය ඉන්නේ අපේ ගෙදර දඟයා. ඔය අපේ මල්ලිගේ බබා. හරිම දඟයෙක් තමයි ඉතින්. ඊට පස්සේ මම ගියේ අපේ වැඩ කරන තැන බලන්න. මම ඔයාලට කීව මතක ඇති අපි ගෙදර පොඩියට බිස්නස් එකක් කරනවා කියලා. අපි ගෙදර රටකජු මුරුක්කු බයිට් වර්ග හදනවා. ඒවා හදලා තොග දෙනවා. මෙන්න මේ විදිහට තෝරලා තමයි රටකජු තෙලේ බදින්නේ. තෙල කට්ටියවත් චුට්ටක් බලලා ඉවර වෙලා මං ගෙදර ආයේ රැට උයන්නේ කියලා හිතාගෙන. අපිට ඉතින් හැමදේම සම්පූර්ණම නෑ. ඒත් ඉතින් තියෙන දේවල් පිරිමහගෙන වැඩ කරගන්නවා. උයන අතරේ මම හෙට උදේට උයන ඒවත් ලෑස්ති කරගත්තා. හැමදාම අපේ ගෙදර මැල්ලුමක් හදා ගන්නවානේ. ඒක ඉතින් ඉස්සරලාම කඩලා සුද්ධ කරලා හොදලා මෙන්න මේ විදිහට තියාගත්තා. ඉතින් යාළුවනේ ওই වැඩ ටික කොහොම කරලා ඉවර වෙලා මං ඊට පස්සේ කරේ බබාලගේ සුදු රෙදි මැද්දේක. හෙට අවසාන දවසනේ ඉස්කෝලේ. අගෝස්තු 7 වෙනිදා නිවාඩු දෙනවා. ඉතින් හෙට දවස් අනිවාර්යෙන් ඉස්කෝලේ යවන්න ඕනේ. මොකද මාසයක්ම ඉස්කෝලේ නිවාඩුනේ. ආයෙ මාසෙකින් තමයි ඉතින් යාළුවෝ හම්බෙන්නේ, ගුරුවරු හම්බෙන්නේ. ඒ හින්දා ඉතින් හෙට අනිවාර්යෙන් ඉස්කෝලේ යවන්න ඕන හින්දා මං එයාලා දෙන්නගේ සුදු රෙදි ඉතින් මේ විදිහට මැදලා තියාගන්නවා. මම ඉතින් වෙනදටත් මේ විදිහට රෙදි මැදලා තියාගන්නවා. මොකද හෙට කරන දේවල් අපි අද සැලසුම් කරගන්න ඕනේ. එතකොට අපිට ලේසි. ඉතින් යාළුවනේ ඔන්න දැන් රෑ 11:00යි. දැන් ඉතින් අද දවසේ වැඩ ටික මගේ ඉවරයි. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ගිහින් එන්නම්. සුබ දවසක්.